property deeds වල මොන හරි අඩුපාඩු නැත්නම් අපිට අහන්න ඕන legal ප්‍රශ්න තියෙනවා නම් අපි ඒ අතරේ මේ සෙලර්ගෙන් අහලා යවනවා. ඉන්ෂුරන්ස් කම්පැනිය දෙන්න කැමති වෙන්නේ නැහැ flood risk එක දාලා. කන්වෙන්සර් කෙනෙක් එහෙම නැත්නම් සොලිසිටර් කෙනෙක් කන්වින්සින් කරන සර්චස් 4 වර්ගයක් ඇප්ලයි කරනවා. උදාහරණයක් වුත් ස්ටේට් ඒජන්ට් මම තරහ නැහැ ස්ටේට් ඒජන්ට්ලත් එක්ක. මම දන්නවා ස්ටේට් ඒජන්ට්ලා ඉන්න දෙන්නේ නැහැ සමහර ක්ලයන්ට්ස්ලාට. ස්ටේට් ඒජන්ට් කෙනෙක් එක්ක ගියක් බලලා ඊට පස්සේ සේල් එක ඇග්‍රී වුණාට පස්සේ එතනින් සොලිසිටර් ඉන්ස්ට්‍රක්ට් කරනවා. ඊට පස්සේ තමයි සොලිසිටර් එක කනෙක්ට් වෙලා තමයි කියන්නේ ඔන්න දැන් ඔයා මේව බලන්න ඕන. ග්‍රවුන්ඩ් රෙන්ට් සාමාන්‍යයෙන් පුංචි ගණන් වෙන්නේ ඒවයි ඉෂුස් තියෙනවා. ඒක නිසා ග්‍රවුන්ඩ් රෙන්ට් එකත් හරිම වැදගත් ප්‍රශ්නයක්. ලීස් එක ඉෂුව එකක් ලීස් හෝල් ගන්නකොට මොකද ප්‍රශ්නයක් සමහර වෙලාවට නිව් බිල්ඩ් වල තියෙන එකම ලොකුම මේක තමයි ඉෂුව එක තමයි ඒක හොඳට මෙතේ තියාගන්නවා. ඒවයි රෙස්ට්‍රික්ෂන් දාලා තියෙනවා. ඔයා ගිහලා තියෙන ඔක්ෂන් එකකට අපිට තියෙන ලොකුම හීනයක් තමයි අපිට කියලා ගෙයක් ගන්න එක නේද? ඉතින් ඒකට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් දාන්න ඕනේ. ඒ වුණාට ඉතින් ඒක ලොකු හීනයක් ඉතින් සබා කරගන්න එක අපේ දෙයක්. ඉතින් අද අපි වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ කොහොමද ගෙයක් ගන්නෙ? අපිට කියලා අපි ගෙයක් ගන්නෙ මොනවද? කොහොමද මොනවද බලන්නේ? ඒක තමයි ගොඩක්ම දේ. ඒ වගේම දැන් ඔයා බලන් ඉන්න කෙනෙක් නම් ඔයා ලංකාවේ කෙනෙක් වෙන්න පුළුවන්, වෙන රටක ඉඳන් බලාගෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙකුට පුළුවන් ද එංගලන්තෙන් ගෙයක් ගන්න. ඒක දැන් එංගලන්තේ ගෙයක් ගන්නකොට මොනවද අපි බලන්න ඕනේ කරුණු? ලීගල් පැත්තෙන් බැලුවොත් අපි මොනවද බලන්න ඕනේ. අන්න ඒ වගේ ගොඩක් කරුණු වැදගත් කරුණු ටිකක් අද අපි කතා කරනවා. ඉතින් අද අපි අවිල්ලා තියෙනවා විශේෂ තැනකට. මේ අපි ඉන්නේ ලන්ඩන් වල විචම් කියන පැත්තේ. මේ තියෙන්නේ අපි ඇවිල්ලා තිනවා යුනික් සොලිසිටර්ස් කියන ආයතනයේට. ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න. විශේෂයෙන්ම ලීගල් පැත්තෙන් මොනවද අපි දැනගන්න ඕනේ කියලා. ඉතින් ගොඩක් වැදගත් කරුණු ටික අද අපි කතා කරනවා. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් ඔයා ගෙයක් ගන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් නැත්නම් හිතනවා නම් මේ මම පහුවෙලා ගන්න කියලා ඒත් අපි ඔයාට වැදගත් වෙන කරුණු ටිකක් තමයි අද අපි කතා කරන්නේ. එහෙනම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපි අතට ගිහලා බලමු. ඉතින් ඔන්න දැන් අද අපි දැන් ඉන්නේ යුනික් සොලිසිටර්ස් ආයතනයේ මේ ඇතුළට ආව අපි දැන් ඔන්න දැන් මේ අද සෙනසුරාදා දවසක් ඒකින්ද අද වැඩි කට්ටිය නැහැ. අද සෙනසුරාදා දවසේ කට්ටිය වැඩ කරන්නේ නැහැ. ඉතින් ඔන්න අපි දැන් ආවා විශේෂ අමුත්ත හම්බ වෙන්න. කවුද? අපිත් එක්ක ඉන්නවා යුනික් සොලිසිටර්ස් ආයතනයේ කල්මනාකාර අධ්‍යක්ෂක ඉන්දික කොම්මලගේ මහතා. ඉතින් ඉන්දික අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන් චන්දිමා. ඉතින් අපේ මේ බලන් ඉන්න අපේ ප්‍රේක්ෂකයන් පොඩ්ඩක් කියන්නකෝ බලන්න ඔයා ගැනත් ඔයාගේ ආයතනය ගැන පොඩ්ඩක්. චන්දිමා යුනික් සොලිසිටර් ගැන කිව්වොත් අපිට කියන්න තියන්නේ එක පුද්ගලයෙක්ගෙන් 2013 දී අපි පටන් ගත්ත ආයතනයක්. හැබැයි දැන් එක පුද්ගලයෙක් කිව්වොත් ඒක වැරදි. අපි මේක ටීම් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒ නිසා යුනික් සොලිසිටර් එකේ ගොඩාක් අය දැන් වැඩ කරනවා. මේක ටීම් වර්ක් එකක් විදිහට තමයි කරන්නේ. මේ අපි ඒරියා කීපයකම වැඩ කරනවා. එකක් තමයි කන්වෙන්සින්, රෙසිඩෙන්ෂල්, කමර්ෂල්, ඒකම ඉමිග්‍රේෂන්ස්, ලෑන්ඩ්ලෝඩ් ඇන්ඩ් ටෙනන්ට්ස්, ෆැමිලි, ඒ සියලුම මැටර්ස් අපි ඩීල් කරනවා. ඒ වගේම ඉන්දික දැන් මේ බලන් ඉන්න කෙනෙක් හිතනවා ඇති දැන් ගොඩක් සමහරක් අය වල මේ ලංකාවේ ඉඳන් දැන් ළඟදී ආපු අය වෙන්න පුළුවන්. නැත්නම් ඔල්රෙඩි ඇවිල්ලා ඉන්න අය වෙන්න පුළුවන්. දැන් ලංකාවට වඩා වෙනස් නේ මෙහි නිවසක් ගන්න process එක. පොඩ්ඩක් මේ බලන් ඉන්න කෙනෙකුට පැහැදිලි කරලත් එහෙම ඔෆර් එකේ ඉඳන් කම්ප්ලීෂන් දක්වා යන විදිය පොඩ්ඩක් මොනවද යන ස්ටෙප්ස් කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔව් හරියට බාරි මම චුට්ටක් හිතත් එහාට යන්නම්. අපිට මුලින්ම ඩ්‍රීම් එකක් එනවා අපිට ගියක් ගන්න ඕනේ කියලා අපේම කියලා. එතකොට ඒ ගත්තාම අපි ගොඩක් වෙලාවට හිතනවා ගියක් අපි හොයා ගන්න ඕනේ. එතකොට ස්ටේට් ඒජන්ට් කෙනෙක් ළඟට ගිහිල්ලා එහෙම නැත්නම් මම මගේ ජීවිතේ එහෙමයි කරේ ස්ටේට් ඒජන්ට් ඔෆිස් එකකට ගිහිල්ලා අපි එළියේ ඉඳන් හරි මුලින් බලලා ඊට පස්සේ කතා කරලා අපිට අවශ්‍ය තැන නැත්නම් අපි ඒරියා එක තීරණය කරාට පස්සේ අපි ඒ ඒරියා එකේ තියෙන ගෙවල් ස්ටේට් ඒජන්ට් එක සම්බන්ධ වෙලා නැත්නම් අපි වීව් දාගෙන නැත්නම් අපි ඒව බලන්න යනවා. බලන්න ගිහිල්ලා සමහරලාට එකක් දෙකක් නෙමෙයි ඊට වැඩි ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ස්ටේට් ඒජන්ට් චෙක් ගල්ලා Tamanට හොඳයි කියලා කියන ගේ හොයාගත්තට පස්සේ ස්ටේට් ඒජන්ට් ඔෆර් එකක් දෙනවා. එතකොට මේ ඔෆර් එක ස්ටේට් ඒජන්ට් සෙලත් එක්ක කතා කරලා ඒක එකඟ වුණාම ඔන්න සේල්ස් එක ඇග්‍රීඩ් වෙනවා. එතනින් පස්සේ සොලිසිටර් එකට ඉන්ස්ට්‍රක්ට් කරනවා පාටිස් දෙකම සෙලයි බයයි. ඔතනින් තමයි පටන් ගන්නේ. ස්ටේට් ඒජන්ට් කෙනෙක් එක්ක ගියක් බලලා ඊට පස්සේ සේල් එක ඇග්‍රී වුණාට පස්සේ එතනින් සොලිසිටර් ඉන්ස්ට්‍රක්ට් කරනවා පළවෙනි අවස්ථාව. ඊට පස්සේ සොලිසිටර් ඩොකියුමන්ට්ස් හරියට බලලා එක්ස්චේන්ජ් ස්ටෙප් එකට යනවා නැත්නම් කොන්ට්‍රැක්ට් එක්ස්චේන්ජ් කරනවා. එතකොට පාටි දෙකම බයින්ඩින්. එතනින් එහාට එක පාටි එකක් වෙන පැත්තකට ගියොත් ප්‍රශ්න ඇති වෙනවා. ඒවට මූණ දෙන්න ඕනේ.
ඊට පස්සේ එක්ස්චේන්ජ් එක කරලා ඉවරුනහම සාමාන්‍යයෙන් වෙන ප්‍රොසීඩියර් එක තමයි කම්ප්ලීෂන් එක සතියකට සති දෙකකට විතර පස්සේ පාටිස් දෙකටම අවශ්‍ය විදියට. නමුත් දැන් සොලිසිටර්ස්ලා එහෙම නැත්නම් ක්ලයන්ට්ස්ලා පුරුදු වෙලා ඉන්නවා එක්ස්චේන්ජ් එක කම්ප්ලීෂන් එක එකම දවසේ කරන්න. එහෙම දෙයක්ත් කරනවා. එතකොට කම්ප්ලීෂන් කරන දවසේ තමයි Tamanට ගේ හම්බෙන්නේ නැත්නම් යතුරු හම්බෙන්නේ. එදාට පුළුවන් Tamanට අලුත් ගෙදරට ගිහිල්ලා ජීවත් වෙන්න. ඉන්දික ඉතින් දැන් මේ බලන් ඉන්න කෙනෙක් දැන් හිතනවා ඇති මොකද්ද දැන් මේ අපි දැන් කතා කරන මාතෘකාව බැලුවාම ඇත්තටම දැන් මේ ගොඩක් යාගේ හීනයක් තමයි Tamanට කියලා ගයක් ගන්න කියලා. ගොඩාක් ප්‍රශ්න තියෙනවා දැන් ඔයගොල්ලෝ බලන් ඉන්නවා නම් ඇති දැන් ඔන්න ප්‍රශ්න ටික දැන් ඇවිල්ලා. ඉතින් අපිට ඉස්සෙල්ලම පොඩ්ඩක් කිව්වොත් එහෙනම් දැන් මේ සොලිසිටර් කෙනෙක් විදිහට මොකද්ද තියෙන කාර්යභාරය? ඔයා කිව්වා හරියටම හරි මටත් මතකයි මගේ පළවෙනි ගේ ගන්න වෙලාවේ ඒක හරියට මම ලංකාවේ ඉඳලා එංගලන්තයට එන්න ඕන කියලා හිතන ඩ්‍රීම් එක වගේ තමයි. ඒකට සමානයි කියලා කිව්වොත් හරි. අපේම කියලා ගයක් ගන්න. එතකොට ගයක් බලලා එස්ටේට් ඒජන්ට් කෙනෙක් එක්ක කතා කරාම එයා අහනවා සොලිසිටර් කෙනෙක් ඉන්නවද කියලා. ඊට පස්සේ සොලිසිටර් එක්ක කනෙක්ට් වෙන්නේ එහෙම නැත්නම් සම්බන්ධ වෙන්නේ අන්නේ වෙලාවට තමයි. ඒ නිසායි සොලිසිටර්ගේ කාර්යය ඉතාමත් වැදගත්. ඒක අවශ්‍යතාවයක් වෙනවා ක්ලයන්ට් කෙනෙකුට ගයක් ගන්න නීතිමය ප්‍රශ්න ටික එතකොට සොලිසිටර් තමයි කියලා දෙන්නේ. වැඩ කරලා නැත්නම් සොලිසිටර් තමයි ඒක බලලා ගේ අරගෙන දෙන්නේ. ඒ කියන්නේ සොලිසිටර් කෙනෙක්ගේ කාර්යභාරය ඒ කියන්නේ හරිම වැදගත් ඒ සම්බන්ධයෙන් බලනකොට නේද? ගයක් ගන්න යනකොට කෙනෙකුට. හරියටම හරි. ඒ කියන්නේ සොලිසිටර් කෙනෙක් එහෙම නැත්නම් අපිට තව ඉන්නවා තව කොටසක් කන්වෙන්සර්ස් කියලා. එයාලටත් පුළුවන් ඒ ප්‍රොපර්ටි සම්බන්ධයෙන් කරන්න. නමුත් සොලිසිටර්ලාට ඊට එහාට ගිය වෙන ඒරියාවුත් කවර් කරනවා. ගොඩක් වෙලාවට සොලිසිටර් කෙනෙක් ළඟට ගිහිල්ලා මේ වැඩේ කරගන්නවා. ඒ නිසා සොලිසිටර් කෙනෙක් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා ගයක් ගන්න අපි හිතනකොටම. දැන් ඉන්දික ඔන්න අපි දැන් ඔෆර් එක දුන්නා. දැන් ඔන්න සොලිසිටර් කෙනෙක් ඉන්නවා. දැන් මොකද්ද සොලිසිටර්ගේ ඊළඟ ස්ටෙප් එක? ඊළඟට පළවෙනියම වෙන්නේ බයගේ සොලිසිටර් හරි සෙලර්ගේ සොලිසිටර් හරි සාමාන්‍ය ප්‍රොසීඩියර් එක තමයි UK වල සෙලර්ගේ සොලිසිටර් පළවෙනියටම ලියුමක් ලියනවා අනිත් පැත්තේ සොලිසිටර්ට ඉන්ස්ට්‍රක්ට් කළාද කියලා. ඒක සාමාන්‍ය ප්‍රමාණය වුණත් බයට ඉක්මනින්ම ගේ ගන්න ඕන නම් අපි කරන්නේ අපි සෙලර් එනකන් ඉන්නේ නැහැ. අපේ ඉනිෂියල් ලෙටර් එක මුලින්ම යනවා. එතකොට අපිට ඩොකියුමන්ට්ස් එක එකපාරටම ගන්න පුළුවන්. ඊට පස්සේ ඉනිෂියල් ලෙටර් එක හුමාරු වුණාට පස්සේ සෙලර්ගේ සොලිසිටර් කොන්ට්‍රැක්ට් පැක් එක එවනවා. ඒකේ ටයිටල් ඩීඩ්ස් අවශ්‍ය ඩොකියුමන්ට් ටික එවනවා. නැත්නම් සෙලර්ස් ප්‍රොපර්ටි ඉන්ෆර්මේෂන් ෆෝම් ටික ඒකට අපි කියනවා සේල් කියන්නේ කොන්ට්‍රැක්ට් පැක් එක කියලා. ඒක ආවට පස්සේ මුලින්ම බයගේ සොලිසිටර් කරන්න ඕන දෙයක් තමයි මෝගේජ් ඔෆර් එක ක්ලයන්ට්ගේ යුතුයකමක් වුණත් කරන්න ඒක ගැන කතා කරන අතර මුලින්ම කරන්න ඕන දේ තමයි ඉක්මනින්ම ගයක් ගන්න නම් සර්ච් ඇප්ලයි කරන එක ඉක්මනින්ම. මොකද හේතුව වෙලා තින්නේ සර්ච් අපිට ගන්න කොච්චර කාලයක් යනවද තීරණය කරන්නේ ඒ කවුන්සිල් එක අනුව. සමහර කවුන්සිල් සතියෙන් දෙනවා. සමහර කවුන්සිල් සති 3ක් යනවා. සමහර කවුන්සිල් 4 යන ඒවාත් තියෙනවා. සමහර කවුන්සිල් දවස් 2කින් එවනවා. ඒ නිසා සර්ච් එක තමයි ඉතාමත් වැදගත්. මොකද අපේ ටයිම් එක බලනකොට. ඉතින් ඒක තමයි මුලින්ම කරන්නේ. ඊට පස්සේ මෝගේජ් ඔෆර් එක ඇවිල්ලා මෝගේජ් ඔෆර් එක ආවට පස්සේ ඒ ටිකත් හම්බුණාට පස්සේ අපිට ඊළඟ ස්ටෙප් එකට යන්න. හැබැයි ඒ අතරේ අපි ඉන්ක්වයරිස් රේස් කරනවා. අපේ මේ ප්‍රොපර්ටි ඩීඩ්ස් වල මොන හරි අඩුපාඩු නැත්නම් අපිට අහන්න ඕන ලීගල් ප්‍රශ්න තියෙනවා නම් අපි ඒ අතරේ මේ සෙලර්ගෙන් අහලා යවනවා. එතකොට ඒගොල්ලෝ අපිට උත්තර දෙනවා. ඔය අතරේ ප්‍රශ්න ටික අපිට සැටිස්ෆයි වුණාම අපිට දීපු අපේ ප්‍රශ්න වලට සෙලර් හරියට උත්තර දුන්නා නම් අන්න එතෙන්දී අපිට පුළුවන් එක්ස්චේන්ජ් එකට ඩේට් ෆික්ස් කරන්න. හැබැයි මෝගේජ් ඔෆර් එකක් තියෙනවා කියන පදනමෙන් තමයි මම මේ කතා කරන්නේ. ඉන්දික දැන් ඔයා ගොඩක් වැදගත් වචනයක් කිව්වා සර්චර්ස් කියලා. දැන් මේ බලන් ඉන්න කෙනෙක් එහෙම පොඩ්ඩක් ෆැමිලිය නැත්තම් අහන් බලනවා ඇති මොකද්ද මේ ප්‍රොපර්ටි සර්චර්ස් කියන්නේ කියලා. ඒක පොඩ්ඩක් පැහැදිලි කරොත් එහෙම. චන්දිමා සර්චර්ස් ඉතාමත්ම වැදගත්. සර්චර්ස් අපේ ක්ලයන්ට් විතරක් නෙමෙයි බයට විතරක් නෙමෙයි. බය මෝගේජ් එකක් එකනේ ගොඩක් වෙලාවට ගියක් ගන්න. එතකොට ලෙන්ඩර්ගේ අනිවාර්ය රික්වයර්මන්ට් එකක් තමයි සොලිසිටර් ෆුල්ෆිල් කරන්න ඕනේ. බය නෙමෙයි සොලිසිටර්. මොකද ලෙන්ඩර් හැමතිස්සෙම ඒ කියන්නේ මෝගේජ් එක දෙන එක්කෙනා හැමතිස්සෙම කියනවා බයගේ සොලිසිටර්ටම ඇඩ් කරන්න කියලා දෙගොල්ලොන්ටම. ඒ කියන්නේ ලෙන්ඩර්ටයි ක්ලයන්ට්ටයි. එතකොට අපි ක්ලයන්ට් බය විතරක් නෙමෙයි. අපි ලෙන්ඩර්ත් අපේ ක්ලයන්ට්. එතකොට අපි ලෙන්ඩර්ගේ පැත්තත් බලන්න ඕනේ. එතකොට ලෙන්ඩර්ගේ රික්වයර්මන්ට්ස් එක තමයි අනිවාර්යයෙන්ම සර්චස් ඇප්ලයි කරන්න ඕනේ. සර්චස් කරන්න ඕනේ. ඒ කියන්නේ අඩුම තරමේ අපි ඕනම
කන්වින්සර් කෙනෙක් එහෙම නැත්නම් සොලිසිටර් කෙනෙක් කන්වින්සින් කරන සර්චස් 4 වර්ගයක් ඇප්ලයි කරනවා. එකක් තමයි ඔෆිෂියල් සර්ච් නැත්නම් ලෝකල් ඔතොරිටි සර්ච් කියලා. ඒක කවුන්සිල් එකෙන් තමයි මේ සර්ච් එක දෙන්නේ. ඊට පස්සේ එන්වයරන්මන්ටල් සර්ච් එක, ඊට පස්සේ ඩ්‍රේනේජ් ඇන්ඩ් වෝටර් සර්ච් එක, ඊළඟ එක චාන්සල් චෙක්. ඊට පස්සේ ඒකට අදාළව අපිට තේරුනොත් ඔය සර්චස් ඇතුලේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා කියලා. අපි කියමු එන්වයරන්මන්ටල් සර්ච් එකේ ඇතුලේ අපිට තිබුණොත් ප්ලඩින් එහෙම පෙන්නනවා කියලා ගියවට අපි එතකොට ඒක රිස්ක් එකක් කියලා සර්ච් එකේ පෙන්නුව ගමන් අපි ප්ලඩ් රිපෝට් එකකුත් ගන්නවා. ඒ නිසා ඔය වගේ 4ක් 5ක් තමයි තියෙන්නේ. ප්‍රධාන වශයෙන් 3ක් 4ක් තියෙනවා. ඊට පස්සේ ඒව ඉතාමත් වැදගත් ප්‍රොපර්ටි එක ගන්න. මොකද හේතුව වෙලා තියෙන්නේ ඒව නොබල ගත්තොත් ඒවයි තියෙන ප්‍රශ්න ඇතුලේ අපි දැක්කේ නැති වුණොත් අපිට ඒ ප්‍රොපර්ටි එක විකුණන්න බැරි වෙනවා. ඒ විතරක් නෙමෙයි. අපි කියමු ප්ලඩින් තියෙන ප්‍රශ්න තියෙන ප්‍රොපර්ටි එකක් ගත්තොත් සමහර වෙලාවට ඉන්ෂුරන්ස් එක බිල්ඩින් ඉන්ෂුරන්ස් එක ඉන්ෂුරන්ස් කම්පැනි දෙන්න කැමති වෙන්නේ නැහැ ප්ලඩ් රිස්ක් එක දාලා. ප්ලඩ් රිස්ක් එක දාලා ඉන්ෂුරන්ස් එක ගන්න බැරි වුණොත් ප්ලඩ් එකක් ආපු ගමන් සියලුම විදා දාන්න. ඒකම එතන සොලිසිටර් බ්‍රීච් කරනවා ලෙන්ඩර්ගේ රික්වයර්මන්ට් එකක් තියෙනවා මුළු රිස්ක් එක්කම කව වෙලාද කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක ලෙන්ඩර් දන්නේ නැහැ. මොන හරි ප්‍රශ්නයක් වුණාම තමයි ඇති වෙන්නේ. ඉතින් ඇත්තටම දැන් ඔන්න බලන් ඉන්න කෙනෙක් හිතනවා ඇති දැන් මේ ඇත්තටම සොලිසිටර් කෙනෙක් ඕනේද කියලා. ඇත්තටම දැන් ඔන්න මේ ගැන කතා කරනකොට හිතෙනවා නේද? සර්චර්ස් කියන එක හරිම වැදගත්. ඉතින් ඒක සොලිසිටර් කෙනෙක් කරන දෙයක්. ඉතින් ඇත්තටම ඒක හරිම වැදගත් දෙයක් කියලා ඔන්න දැන් ඔයගලන්ට තේරුණා නේද? දැන් බලන්න දැන් අපි ඇත්තටම බැලුවොත් එහෙම දැන් අපි පොතක පිටකවරේ කියන්න බෑනේ පොත ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. අන්න ඒ වගේ හරිම වැදගත් වෙන දෙයක් තමයි මේ සර්චර්ස් කියන්නේ. සර්චර්ස් වැදගත් ඒකම මම තව ටිකක් ඇඩ් කරොත් ඒ සර්චර්ස් රීඩ් කරන්න පුළුවන්. ඒ ගැන එක්ස්පීරියන්ස් එකක් තියෙන සොලිසිටර් එක්ස්පීරියන්ස් එකක් තියන්න නැතොත් නැත්නම් සර්ච් ගත්තයි කියලා මොනවද? ඒ සර්ච් වල ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. දැන් අපිට අපේ ප්‍රොපර්ටි එකේ එක්ස්පීරියන්ස් නිසා අපිට සර්චර්ස් කියනකොට කියනවා මෙන්න මේ පොයින්ට් එකේ මෙන්න මේක තියෙනවා ටක් ගාලා අපි බලන්න ඕනේ ඒක. එතකොට අපි දන්නවා මොනවද වෙන්නේ කියලා. ඒ එක්ස්පීරියන්ස් එකෙන් එන්නේ. එතකොට ඒක අවබෝධයක් තියෙනවා නම් ඒ ප්‍රොපර්ටි එක ඇත්තටම බයගේ රිස්ක් එක අඩු වෙනවා. ප්‍රොපර්ටි එක ගන්න පුළුවන්. තව අවුරුද්දකින් දෙකකින් තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒ නිසා තාමත් වැදගත් සර්චර්ස් අමතරව සර්චර්ස් හරියට එක්ස්පීරියන්ස් එකක් තියෙන සොලිසිටර් කෙනෙකුත් ගන්න. අවංකවම ඒක ඕනේ. අපේ ළඟට ආවත් වෙන කෙනෙක් ළඟට ගියා ප්‍රශ්න නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඕගොල්ලෝ ගෙයක් ගන්න ගියාම ගොඩක් වෙලාවට එළිය බලනවා. ලස්සනට තියෙනවයි කියලා හිතනවා. මේක තමයි මගේ ඩ්‍රීම් හවුස් එක කියලා ලස්සනට ඔන්න ඔයගොල්ලෝ ඒකට කැමති වෙනවා. හැබැයි ඒක ටිකක් දෙපාරක් හිතන්න ඕන දෙයක්. නේද ඉන්දික? ඇත්තටම දැන් ගෙයක් බලන්න ගියාම ගොඩක් වෙලාවට අපි කරන දෙයක් තමයි මේ එළියේ ලස්සනට ක්ලීන් වට තියෙනවා, වහලේ ලස්සනයි, බිල්ඩින් එක ලස්සනයි කියලා බලලා අපි ටක් ගාලා වටේ ඇත්තටම මේ පොඩ්ඩක් බලන් ගිහිල්ලා ඔක්කොම තියෙනවා අපිට ඕනේ ඒවා ටික තියෙනවා කියලා බලනවා. ඉතින් ඒක විතරක් ඇතිද? තව මොනවද අපි බලන්න ඕනේ ඇත්තටම? චන්දිමා ඒක හරිම හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මම හිතන්නේ පළවෙනි සැරේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ තමන් ආසාවෙන් බලලා සාමාන්‍ය විදිහට බලලාවට කමක් නැහැ. ඊට පස්සේ ඔයා සොලිසිටර් ඉන්ස්ට්‍රක්ට් කරාට පස්සේ අර සර්චර්ස් වලින් එන ප්‍රශ්නත් එක්ක දැන් කනෙක්ට් වෙනවා. එතකොට ඔයා මම ඒකයි කිව්වේ හැමතිස්සෙම රයිට් පර්සන් ළඟට ඔයා ගියා නම් ඒකම එයා හරි පොසිටිව් නම් ඒ සබ්ජෙක්ට් එක ගැන එයා හරි කොන්ෆිඩන්ට් නම්. මොකද එහෙම නැති වුණොත් ඔයාට ඔයාගේ ගේ ගන්න බෑ. මොකද වෙන පට්ටිය ඔයා සොලිසිටර්යි ඔයාට උඩින් යනවා. උදාහරණයක් වොත් එස්ටේට් ඒජන්ට් මම තරහ නැහැ එස්ටේට් ඒජන්ට්ලත් එක්ක. මම දන්නවා එස්ටේට් ඒජන්ට්ලා ඉන්න දෙන්නේ නැහැ සමහර ක්ලයන්ට්ස්ලාට. මම මොකද්ද මුලින්ම කියන්නේ ක්ලයන්ට්ස්ලාට ආවම ඉන්දික ප්‍රශ්න වලට උත්තර දැම්මත් මම කියන්නේ මෙහෙමයි. සොලිසිටර්ට වැඩේ බාර දීලා තියෙන්නේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මම දන්නවා ඉන්දිකව. එහෙම නැත්නම් මගේ ටීම් එකේ අනිත් අය කවුරු හරි කරන කෙනාව යුනික් සොලිසිටර්ස්ලාට ඒගොල්ලොන්ගෙන් අහන්න එතකොට කියනවා. ඒක මම ක්ලයන්ට්ස්ලාට කියනවා වැඩි බල කරන්න ත්‍රෙට් කරන්න આવොත් ඒකත් අපිට කතා කරලා කියන්නේ. එතකොට අපි කියන්නම් මෙහෙමයි අපිට දෙන්න අපේ ඩියුටි එක කරන්න. එතකොට ක්ලයන්ට් කොන්ෆිඩන්ට් එක දෙන්න ඕනේ. ඒ නිසා අර පළවෙනි සැරේ මම එතෙන්ට ප්‍රශ්නට ආවොත් පළවෙනි සැරේ බලලා එනවා. සර්චර්ස් ආවම සොලිසිටර් කියනවනේ මෙන්න මේ අඩුපාඩු තියෙනවා. දැන් ගිහිල්ලා බලන්න අර මම කියව වත්ත බලන්න. ඒකම අපි කියමු එන්වයරන්මන්ටල් රිපෝට් එක ආවම ග්‍රවුන්ඩ් ස්ටැබිලිටි නැත්නම් එහෙම නැත්නම් ප්‍රශ්න ඉෂුව තියෙන ඒවට අපි එතකොට කියනවා ගිහිල්ලා ඔයා පොඩ්ඩක් බලන්න මේ මොනවා හරි තියෙනවද ක්‍රැක්ස්. චන්දිමා මට ඉස්සෙල්ලත් කතා කරනකොට කිව්වා ක්‍රැක්ස් තියෙනවද? ඒ එක්කම නිකන් ගිලා බලල වගේ තියෙනවද? ඒ වගේම මොනවා හරි තැන්
බලන්න බැරි විදියට මොන හරි නැත්නම් කබඩ් එකක් හරි මොකද එහෙම උදාහරණයක් මම දැක්කා. ඒක පොඩ්ඩක් පිටිපස්සට ගිහලා බලන්න. ඕක පළවෙනි සැරේ බලන්න අපිට අදහසක් ලැබෙන්නේ නැහැ. මොකද අපි ප්‍රොපර්ටි එකක් ගන්න මේ මං ගැන කතා කරන්නේ මං හිතනවා හිමුන් බීස්ලා එමය කියලා අපි ඒක මාර ආසාවෙන් ඉන්නේ. ඒක මොන ප්‍රශ්නද කියලා වැඩක් නැහැ. හරියට එංගලන්තයට යන අපි අපේ ඩ්‍රීම් එක කරා වගේ එහෙම නැත්නම් අපිට පළවෙනි ගිය ගන්නකොට මට තුනෙත් එමය ඔයාටත් එහෙම කියන්නේ නැති. ඒක ගන්නකම් ඊට පස්සේ තමයි සොලිසිටර් එක කනෙක්ට් කළා තමයි කියන්නේ ඔන්න දැන් ඔයා මේව බලන්න ඕන. එතකොට සොලිසිටර් හෙල්ප් කරන්න ඕන. එතකොට එකක් බලන්න. ඒකම ඔයත් ටිකක් කාම් වෙලා දැන් හිතනවා හරි මට ගේ හම්බෙලා තියෙන්නේ දැන් මම මේ ගේ ලෝය එක පැත්තකින් බලන සොලිසිටර් මම ඒක කරා කියලා දෙවෙනි සැරේ විසිට් එකක් දාගන්න ඕනේ. ගිහිල්ලා ඩෑම් මෙහෙම තියනවාද කියලා බලන්න ඕනේ. ඒ වගේ වෙලාවට තමයි අපි දැන් ඔයාලා අහපු ප්‍රශ්නේ හරියටම හරි මොකද මේ සර්වේ එකක් කරන්න ඕනේ කියලා කියන්නේ. ඒක නිසා ප්‍රොෆෙෂනල් හොඳ එක්ස්පීරියන්ස් සර්වේ කෙනෙක් ගත්තොත් එයා ඒ ඩෑම් එක ගැන ප්‍රශ්න තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් මගේ ක්ලයන්ට්ස්ලා එහෙම කළා තියෙනවා මේ ප්‍රයිස් එක පොඩ්ඩක් අඩු කරගන්නත් chance එකක් එනවා. නිකන් මේ වැරදි විදියට නෙමෙයි. මේකේ අඩුපාඩු දැක්කාම එතකොට බිල්ඩර් හරියටම සර්වේ කියනවා මේකේ ප්‍රශ්න තියෙනවා. මේක මෙච්චර වැඩක් යනවා මේකට. අන්න එතකොට එහෙම දේවල් මගේ ක්ලයන්ට්ස්ලා දෙන්නෙක් එහෙම කරා. මං කිව්වා ඔයාලා කරන්න ඒක සොලිසිටර්ස්ලා ආගියු කරන්නේ නැහැ. ඒක ස්ටේට් ඒජන්ට් කළා මෙහෙම ප්‍රශ්න තියෙනවා මෙච්චර කොස්ට් එකක් යනවා. මේකට කොස්ට් එක 25000ක් යනවා. නමුත් අපි දන්නවා අපි මේකට තීරණය කළා තියෙන්නේ අපි 15000 20000 අපිට අඩු කරන්න ඕනි කියලා. එතකොට ක්ලයන්ට්ස්ලා සමහරලාට ඔම කිව්වාම 5000 වලින් ওই වැඩේ කරගන්නවා අන්තිමට ඉවර වෙලා 15000 අරගෙන. ඉතින් ඒ වගේ දේවල් ඒක නිසා ඒ වගේ ස්ථාන බලන්න ඕනේ ගේ ඇතුළට ගිහලා. ඊට පස්සේ වත්තේ පළවෙනි එක තමයි චන්දිමා දැන් අපි බලන්න ඕනේ වැට හරියට තියෙනවද කියලා හේතු වෙලා තියෙන්නේ. අපි දන්නවා අපි සර්වේයර්ස් ලවත් නෙමෙයි ලෝයර් සර්වේ නෙමෙයි. ඔයාලටත් ගිහලා හරියටම ගන්න. හැබැයි පොඩි වෙනසක් දැක්කොත් ඇද්ද වෙලා ඒකම මොන හරි ප්‍රශ්න තිබුණොත් වෙනවා. මොකද එහෙම දෙයක් මම තිබරුණා. ගේ ගන්නකම් මොකුත් කිව්වේ නෑ කියලා කිව්වා. ඒ මගේ ක්ලයන්ට් කෙනෙක් නෙමෙයි. මගේ දෙවෙනි සැරේට ආව වෙන ගේකට ඊට පස්සේ එහා පැත්තේ කට්ටිය කිව්වා නෑ ඔයාලා ඉස්සෙල්ලා හිටපු එක්කෙනා අපේ කෑල්ලේ තමයි මේක ගහලා තින්නේ කියලා. අන්න ඒකයි මම කියන්නේ. ඒ නිසා හොඳට බලන්න ඕනේ හොඳට වැටවල් තියෙනවද? එහෙම ප්‍රශ්න මොන හරි ඉෂුස් තියෙනවද කියලා. ඒකම දැන් මම ඔතෙන්දි කතා කරනවා ක්ලයන්ට්ගේ පැත්තටම විතරක් දාන්න බෑ. එතකොට සෙලර්ගේ අර ප්‍රොපර්ටි ඉන්ෆර්මේෂන් මම කිය කොන්ට්‍රැක්ට් එකක් කියනවා කියලා. ඒකේ තියෙනවා සෙලර්ස් ප්‍රොපර්ටි ඉන්ෆර්මේෂන් ෆෝම් කියලා. ඒකේ තියෙනවා මොනවා හරි අහල පහල කට්ටියත් එක්ක ප්‍රශ්න ඇති වුණාද? කම්ප්ලේන්ට්ස් තිබුණාද? ඊට පස්සේ මේ බවුන්ඩරි එක කවුද මේන්ටේන් කරන්නේ? ඒකට උත්තර දෙන්න හරි දක්ෂ කෙනෙක් නම් සෙලර්ස් ප්‍රොපර්ටි හම්බුණා ක්ලයන්ට් එකවල එතන ඉවර කරන්නේ නැහැ. අපි කියන්නේ අපි හැම ප්‍රශ්නෙම උත්තරේ හැම ප්‍රශ්නයක්ම කියවනවා. කියවලා අපිට ප්‍රශ්නෙට උත්තරයක් දීලා නැති වුණොත් එහා පැත්තේ කට්ටිය අපි කියමු මේ සෙලර්ස් ප්‍රොපර්ටි ඉන්ෆර්මේෂන් එකේ මෙන්න මේ අපි කියමු 13.1 වලට. එහෙම නැත්නම් 7.1 වලට. අපිට උත්තරේ දීලා නැහැ. අපිට ඕනේ උත්තරේ. සමහර වෙලාවට ඔය බලන්න නැති කෙනෙක් වුණොත් බෑ. ඒක නිසා ඒකයි මම කියන්නේ හැම වචනයක්ම ප්‍රොපර්ටි ලෝ එකක් ප්‍රොපර්ටි එකක් ගන්න ගියාම ඒ ડોකියුමන්ට්ස් ඉතාමත් වැදගත්. චූටි මගහැරීමක් වෙන්න පුළුවන්. අඩුතරමේ 1000 නෙමෙයි. ඒකේ විකුණ ගන්න බැරි වෙනවා. මට ගෙවල් 3ක් හම්බෙලා තියෙනවා. මම ගත්තේ නැහැ. මගේ ක්ලයන්ට් සමහරවල්ලාට පළවෙනි සැරේ අමතක තරහත් වුණා ඉන්දිගේ ඇයි ඕක කරන්න කියලා. පස්සේ මට ඇවිල්ලා කිව්වා ඌ ඉන්දිගේ ඒක ඊට පස්සේ ගියපු කෙනාගත් විකුණ ගන්න බැරි වෙලා කියලා පස්සේම ක්ලයන්ට් ඇවිල්ලා කියනවා. ක්ලයන්ට්ස්ලා හරි හොඳයි. හරිම හොඳයි. මොකද අපි හරියට කරනකොට ජෙනුයින්කම තේරෙනකොට ඒක කරනවා. ඒ නිසා ඔන්න වගේ ප්‍රශ්න තමයි. ඒකයි මම කියන්නේ කෙට්ටු වෙන්න ඕන නම් යන්න ඕනේ. ඒ වගේ ડોක්ටර් කෙනෙක් ළඟට ඒ වගේ තමයි ප්‍රොපර්ටි එකක් ගන්න ඕන නම් එතෙන්ට යන්න ඕනේ. ඒකම මම හැමතිස්සම කියනවා ඔයාලා හැමතිස්සම බලන්න සොලිසිටර් කොන්ෆිඩන්ට්ද කියලා වැදගත්ම දේ. එහෙම නැති වුණොත් සෙලර්ගේ සොලිසිටර් එකත් අමාරුයි ඩීල් කරන්න. ස්ටේට් ඒජන්ට් එකත් අමාරුයි. ඔය දෙකලත් එක්ක අමාරු වුණාට පස්සේ කොහොමත් ප්‍රොපර්ටි එක ගන්න එකේ ප්‍රශ්න මොනවද කියලා හොයාගන්න රණ්ඩු ආගියු කරන්න ශක්තියක් නැහැ. මම ඒකයි කියන්නේ හැමතිස්සෙම ප්‍රශ්න ආවහම අපි හිතන්න ඕනේ අනිත් කට්ටිය උත්තර දෙන විදිහට නෙමෙයි. අපේ ප්‍රශ්නෙට හරි උත්තරේ හම්බුණාද කියලා. අපිට හරි උත්තරේ හම්බුනේ නැත්නම් අපි හරි උත්තරේ එනකම් ආනවා අපේ විදිහට. ඉතින් ඕගොල්ලෝ බලන් ඉන්න අය හිතනවා ඇති දැන් මෙහි ගයක් බලන්න ගියාම ගෙවල් බලන්න ගියාම එක එක જાති ගෙවල් තියෙනවා නේද? නිව් බිල්ඩ් ගෙවල් තියෙනවා, ටෙරස් ගෙවල් තියෙනවා, ෆ්ලැට් තියෙනවා. ඉතින් ඕවයි ගොඩක් ගෙවල් තියෙනවා. ඉතින් අද අපි ගොඩක් අය අහන දේ අත්‍තරම ඉන්දික අපෙන් ගොඩක් අය අහන දෙයක් තමයි මේ ෆ්‍රී හෝල්ඩ් කියන්නේ මොකද්ද? ලීස් හෝල්ඩ් කියන්නේ මොකද්ද? මොකද්ද කියලා ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා. ඒක පොඩ්ඩක් පැහැදිලි කළා. මම ප්‍රීහෝල්ඩ් කියන එකට එන්නේ ඉස්සෙල්ලා මම කියන ලීස් හෝල්ඩ් එක කිව්වම ඊට පස්සේ වෙනස පේනවා. දැන් ලීස් හෝල්ඩ්
ෆ්ලැට් එක එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ලීස් සෝල්ඩ් හවුස් උත් තියෙන ගොඩාක් ටික ඈත ඒරියාවල මම ඩීල් කරලා තිනවා. ඒවා හවුස් නමුත් ඒවා ලීස් සෝල්ඩ්. ගොඩක් වෙලාවට ලීස් සෝල්ඩ් කියනකොටම යන්නේ ෆ්ලැට්. එතකොට ෆ්ලැට් එක වෙන්නේ ඒ ෆ්ලැට් කීපයක් තියෙනවා ඒ බිල්ඩින් එකේ. එතකොට ඒකට ඉන්නෝ ලෑන්ඩ්ලෝඩ් කෙනෙක් එක ලෑන්ඩ්ලෝඩ් කෙනෙක්. එතකොට එයාට තමයි මේ ෆ්ලැට් එක්කම අයිති. එතකොට මොකද ලීස් සෝල්ඩ් නැත්නම් ගත්ත බය කරන්නේ එයාට අර ඒ බිල්ඩින් එකේ එයාගේ ෆ්ලැට් එක තියන් ඉන්නවට ග්‍රවුන්ඩ් රෙන්ට් කියලා එකක් ගෙවනවා. ග්‍රවුන්ඩ් රෙන්ට් එක සාමාන්‍යයෙන් පුංචි ගණන් වෙන්නේ ඒ වෙයිට් ඉෂුස් තියෙනවා. ඒක නිසා ග්‍රවුන්ඩ් රෙන්ට් එකත් හරිම වැදගත් ප්‍රශ්නයක් ලීස් එක ඉෂුව එකක් ලීස් සෝල්ඩ් ගන්නකොට සමහර වෙලාවට ග්‍රවුන්ඩ් රෙන්ට් එක මතම ඔයාට හොයාගත්ත ගේ විකුණ ගන්නත් බැරි වෙන්න හේතු වෙන්න පුළුවන් සිද්ධි වෙනවා අනාගතයේදී. ඒ නිසා අනිත් එක තමයි ඒකට ඒ බිල් කවුද මේ බිල්ඩ් ප්‍රී හෝල්ඩට අපිට සර්විස් charge එකකුත් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ මේ බිල්ඩින් එක මේන්ටේන් කරනකොට කොමන් ඒරියා. කොමන් ඒරියා ස්ටෙයාකේස් වල ලයිට් දාලා දෙන්න ඕනේ. ඒවා එක්කම කරන්න ඕනේ. සමහරවිට ප්‍රී හෝල්ඩම කරනවා. එහෙම නැත්නම් ප්‍රී හෝල්ඩ මැනේජ්මන්ට් කම්පැනි එකකට දෙනවා. එතකොට ඔය දේවල් දෙකම ග්‍රවුන්ඩ් රෙන්ට් සර්විස් charge ගෙවන්න ඕනේ මැනේජ්මන්ට් කම්පැනියට හා ඒකම ප්‍රී හෝල්ඩට ග්‍රවුන්ඩ් රෙන්ට්. එතකොට ඔය වගේ ගෙවන්න වෙන කෙනෙක් ප්‍රොපර්ටි එකකට කියනවා අපි ලීස් හෝල්ඩ් ප්‍රොපර්ටි එකක් කියලා. ලීස් හෝල්ඩ් කියන්නේ. ප්‍රී හෝල්ඩ් කියන්නේ ඔයාට ඔහොම කාටවත් ගෙවන්න නැහැ. තමන් ගත්තා තමන්ටම අයිති. හැබැයි එහෙම කිව්වත් මම වැරදි මේ චුට්ට කිව්වේ නැතුණා. සමහර වෙලාවට ප්‍රී හෝල්ඩ් ගෙවල් උනත් ඔයාලා දැකලා ඇති ඔය නිව් බිල්ඩ් ගෙවල් හදපු තැන්වල ප්‍රී හෝල්ඩ් තියෙන්නේ. හැබැයි ඒක පොඩි එස්ටේට් එක හදන්නේ එක ඩෙවලොපර් කෙනෙක්. ඒක අපිට ප්‍රී හෝල්ඩ් කියලා දෙනවා. ඇත්ත. නමුත් එස්ටේට් එක හදන නිසා එස්ටේට් වල දැකලා තියෙනවද සෙල්ලම් කරන්න තැන් තියෙනවා. ඊට පස්සේ ලස්සනට මල් වවලා තියෙනවා. ප්‍රී හෝල්ඩ් තමයි. හැබැයි ඒ එස්ටේට් charge කියලා එකක් ගෙවන්න ඕනේ. මේන්ටනන්ස් charge එක. ඒ වගේ තැනකට ප්‍රී හෝල්ඩ් උනත් යම් කිසි ඒ තියෙන එකම හොඳ තමයි ඒ වගේ තැනකට පොඩි මුදලක් තමයි ගෙවන්න වෙන්නේ. ඒකම අර ඒ කියන්නේ ඒක නොගෙව්වයි කියලා ගෙවන්න ඕන තමයි. ගෙව්වේ නැහැ කියලා ඇති වෙන බලපෑම ටිකක් අඩුයි. ලීස් හෝල්ඩ් එක එහෙම ගෙවන්න නැති වුණොත් තමන්ගේ ෆ්ලැට් එක ගන්න තරම් පුළුවන්. ඔයත් දැන් බල ඉන්නවද නිව් බිල්ඩ් හවුස් එකක් ගන්න? ඉතින් තාමත් හිතනවද මම නිකන් නෝමල් හවුස් එකක් ගන්නවද මේ නිව් බිල්ඩ් හවුස් එකක් ගන්නවද කියලා. ඉතින් ඉන්දික ඇත්තටම ගොඩක් අය තියෙන ප්‍රශ්නය තමයි මේක මේ නිකන් නෝමල් තියෙන හවුස් එකක් ගන්නවද නැත්නම් නිව් බිල්ඩ් එකක් ගන්නවද කියන එක. ඉතින් සමහරක් අයට ප්‍රශ්නයක් තමයි මේක කොහොම වෙයිද කියලා. ඒ කියන්නේ පොඩ්ඩක් කිව්වොත්. ගොඩක් වෙලාවට දැන් නිව් බිල්ඩ් ප්‍රොපර්ටි වැඩි මේ රටේ. හරිම හොඳ දෙයක්. මොකද පළවෙනි වතාවටම බය තමයි ඒක ජීවත් වෙන්න යන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අනිත් ප්‍රොපර්ටි එකක්. ඒ කියන්නේ තියෙන ප්‍රොපර්ටි එකක් ගන්නවට වඩා නිව් බිල්ඩ් ප්‍රොපර්ටි එකකදී බලන්න ඕන ප්‍රමාණය වැඩි, රිස්ක් එක වැඩි සොලිසිටර්. ඒ නිසා නිව් බිල්ඩ් ගැන අවබෝධයක් තියෙනවා. සොලිසිටර් කන්වින්සින් කරත් වැඩක් නැහැ. එයා නිව් බිල්ඩ් ගැන අවබෝධයක් නැත්තම්. ඒකම නිව් බිල්ඩ් වලදී කරනකොට පොඩි ඩෙඩ්ලයින් උත් තියෙනවා. මෙන්න මේ කාලය ඇතුළත මේක එක්ස්චේන්ජ් කරන්න ඕනේ. එහෙම නැතුනොත් ඒක විත්ඩ්‍රෝ කරගන්නත් ඒගොල්ලෝ කියනවා අපි දෙන්නේ නැහැ. අපි විත්ඩ්‍රෝ කරගන්නවා. එහෙමත් කියනවා. ඊට අමතරව බලන්න ඕනේ මොකද නිව් බිල්ඩ් එකකදී වෙන්නේ ලොකු ලෑන්ඩ් එකකින් ගොඩක් ප්‍රොපර්ටිස් හදලා කෑලි විදියට දෙනවා. ඒ වලතන් අපි නැත්තම් අපි කියනවා ඒක ප්‍රී හෝල්ඩ් දෙනවා නම් අපි කියනවා ඒක TP1 එකකින් නැත්තම් ට්‍රාන්ස්ෆර් ඩීඩ් එකේ වන්නේ අලුතෙන් රෙජිස්ටර් කරන්නේ අපි දැන්. ලීස් එකක් අපි කියන ලීස් වල දෙනවා නිව් බිල්ඩ් වල. එතකොට එහෙම එකක් දුන්නොත් ඒකත් දෙන්නේ අලුතෙන් අපිට ලීස් එකක් අර තියෙන ප්‍රී හෝල්ඩ් ප්‍රොපර්ටි එකකින් කොටසකට. එතකොට අපි බලන්න ඕනේ නිව් බිල්ඩ් ප්‍රොපර්ටි එකක් ගන්නකොට විශේෂ නිපුණතාවයක් තියෙනවනේ සොලිසිටර් නෝමල් සොලිසිටර් කෙනෙකුට වඩා ප්‍රොපර්ටි සම්බන්ධයෙන්. එහෙම නැති වුණොත් මම ඒකට හේතුවක් කියන්නම්. මගේ ක්ලයන්ට් කෙනෙක් ડોක්ටර් කෙනෙක් කන්සල්ටන්ට් කෙනෙක් ලංකාවෙන් ඇවිල්ලා මෙහෙ ඉන්න ගෙවල් දෙකක් යාට ගන්න බැරි වුණා. නිව් බිල්ඩ් විතරක් නෙමෙයි නිව් බිල්ඩ් එක සෙල අරගෙන ඒ නිව් බිල්ඩ් ප්‍රොපර්ටි එක දෙවෙනි සැරේට අපේ ක්ලයන්ට් විකුණන්න යන්නේ. ඒක කරන්න බෑ මොකද ඒ ගන්න සෙලර්ගේ නිව් බිල්ඩ් එක ගන්න වෙලාවේ ඒ සොලිසිටර් හරියට ඒ අවශ්‍ය ඩොකියුමන්ට් එක බලලා නැහැ. ඒ ට්‍රාන්ස්ෆර් ඩීඩ් එකේ අඩුපාඩු ඒවා හරියට හදලා නැහැ. එතකොට මම ප්‍රශ්නය අහුවාම අන්තිමට සෙලර් දැනගත්තේ සෙලර් තේරුම් ගත්තත් අපි අහන ප්‍රශ්න වලින්. පස්සේ සෙලර් මට කොපි කරන්න ගත්ත ඊමේල්. ඒ කියන්නේ මම හෙල්ප්ෆුල් කියලා. අන්තිමට ඒක සොලිසිටර්ස්ලා ප්‍රශ්නයක් මම මේක කතා කරන්නේ. නමුත්
ඒක නිසා ඒ සෙලර්ට ඒ ප්‍රොපර්ටි එක විකුණ ගන්න බැරුණා අපේ ක්ලයන්ට්. අනිත් එක්කම හරි. නමුත් ඩීඩ්ස් වල අඩුපාඩු මොකද ඩීඩ්ස් ගන්නකොට මුකුත් බලන්නේ නැතුව තමයි අරගෙන තියෙන්නේ. ඒක අඩුපාඩු වුණාම අපි ඒව චෙක් කරන්න ඕනේ. එතකොට අපි කියනවා ඒක මොකද ප්‍රශ්නයක්. සමහර වෙලාවට නිව් බිල්ඩ් වල තියෙන එකම ලොකුම මේක තමයි ඉෂුව එක තමයි මේක හොඳටම හිතේ තියාගන්න ඕනේ. ඒවයි රෙස්ට්‍රික්ෂන් දාලා තියෙනවා. මෙන්න මේ ප්‍රොපර්ටි එක විකුණන්න බෑ මෙන්න මේ ගෙනාගෙන් මේ සර්ටිෆිකේට් එක ගන්න නැතුව. ගොඩක් නිව් බිල්ඩ් වල එහෙමයි. මොකද ඒවයි අර සර්ටිෆිකේට් එක මං කිව්වේ අර මේ ඒරියා තියෙනවනේ කොමන්ලි ප්‍රී හෝල්ඩ් උනත් යූස් කරන. ඒතකොට ඒවට මෙන්න මෙයාගේ සර්ටිෆිකේට් එක ගන්න නැතුව. ප්‍රශ්නේ තියෙන්නේ සොලිසිටර් දැනගන්න ඕනේ අවුරුදු 5ක් 10ක් යනකොට ඒ නිව් බිල්ඩ් කම්පැනි ඒකට හිටපු කෙනා නෑ ඒ කම්පැනි නෑ. ඒ කම්පැනි කාගෙන්ද සර්ටිෆිකේට් එක ගන්න. එතකොට අපි සොලිසිටර් හිතන්න ඕනේ එහෙම හිටියේ නැතුනොත් කොහොමද ටැකල් කරන්න පුළුවන් නේද? එතකොට ඒක ඇමෙන්ඩ් කරන්න ඕනේ අපි කියන්න ඕනේ sorry මෙන්න මේකයි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ අනාගතේ එන්න පුළුවන් මේ ආයතනය හිටියේ නැතුනොත් එතකොට අපිට මේක ඇඩ් කරන්න ඕනේ. එතකොට තමයි සෙලර්ගේ නිව් බිල්ඩ් එකේ සොලිසිටර් තේරෙන්නේ මේකේ තර්කයක් තියෙනවා. මොකද අපිට කවදාරි ප්‍රශ්න මුණ දෙන්නේ. ඒක නිසා අන්න ඒකයි කියන්නේ හොඳ ස්පෙෂලිස්ට් නොලෙජ් එකක් තියෙන නිව් බිල්ඩ් ගැන අවබෝධයක් තියෙන සොලිසිටර් කෙනෙක් වුණොත් තමන්ගේ ප්‍රොපර්ටි එක ආපවර ලීස් හෝල්ඩ් වගේ තමයි විකුණ ගන්න පුළුවන් වෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් මම කියන 100%ක්ම යම් කිසි ප්‍රමාණයක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්. ඔයා ගිහලා තියෙන ඔක්ෂන් එකකට ගයක් ගන්න. නැත්තම් පොඩ්ඩක් බලන්න අපි දැන් ඒ ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් ඉන්දික දැන් ඇත්තටම ගයක් ගෙවල් ගන්න පුළුවන් මේ ඔක්ෂන් එකකිනුත්. ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඇත්තටම හරිම හොඳ මාතෘකාවක්. ඒකම ඉන්වෙස්ට්මන්ට් කරන්න කවුරුන් හිතන් ඉන්නවා නම් ඒක ඉතාමත්ම වැදගත් දෙයක් ජීවත් වෙන්න ගයක් ගන්නවට වඩා. මොකද ඕක්ෂන් වලින් විකුණනේ වෙයි එක්කෝ රිපෙයාර් කරන්න තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳ ප්‍රොපර්ටිත් වෙන්න පුළුවන්. මොකද මගේ ළඟදී ක්ලයන්ට් කෙනෙක් ගත්තා කිසිම දෙයක් දැකලා නැතුව ක්ලයන්ට් කතා කළාම කිව්වා ඉන්දික මට අතරම ඒ ඕක්ෂන් එක ගැන මගේ වෙබ්සයිට් එකේ දාලා දුනා කමෙන්ට් එකක්. ඒකෙම පැහැදිලි වෙනවා දවස් කීපයක් ඇතුළත ඉස්සෙල්ලා සති දෙකකට ඉස්සෙල්ලා. ඒ කිව්වේ ඉන්දික මට මගේ ගේ මාරු කරලා එතෙන්ට යන්න හිතනවා ජීවත් වෙන්න. එච්චරට හොඳ තැන් හම්බ වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක හොඳ දෙයක්. හැබැයි එකක් තමයි අන්න එතෙන්දි ඔයාට ප්‍රොපර්ටි ලෝ ගැන නැත්නම් ඕක්ෂන් ලෝ ගැන ඕක්ෂන් එකකින් ප්‍රොපර්ටි ගන්න ලෝ කෙනෙක් හොඳට ඉඳගෙන ගියොත් Tamante ඒ ලැඩර් එකේ යන්න පුළුවන්. ඇත්තටම ඒක මම උදාහරණයක් කිව්වා බිලියන මිලියන වෙන එකම යන්න පුළුවන්. හැබැයි යුනික් සොලිසිටර්ස්ලා වෙන්න පුළුවන්. තව සොලිසිටර්ස්ලා ඉන්නවා. ඒකේ කතා දෙකක් නෑ. අන්න ඒ වගේ හරි තැනකට ගියොත් එහෙම නැතුනොත් ඕක්ෂන් එකට ඒකයි මම කියන්නේ ඕක්ෂන් එක කියන්නේ හරියට නිදානයක් වගේ එක පැත්තකින්. ඒකම ඒක අනිත් පැත්තට හරියට යූස් කරේ නැතුනොත් ඒක තමන්ගේ පල්ලෙහාට තමන්ගේ තියෙන සල්ලි ටිකක් නැති කරගන්න ඔය. ඒ නිසා තමයි ඒකයි මම කියන්නේ ක්ලයන්ට් කොච්චර ඩ්‍රීම් තුනත් ක්ලයන්ට් කොච්චර සල්ලි ටික තුනත් ඩිපොසිට් එක තිබුණත් හරි සොලිසිටර් ළඟට ගියා නම් එකක් තමයි අපි ඒකට කියන්නේ එම්පවර් කරනවා කියලා. කියන්නේ යාට පුළුවන් තව ගයක් ගන්න. ඊට පස්සේ එයත් ධර්ම වෙනවා. මොකද හේතුව අපේ තියෙන දෙකක් තමයි අපි ඒක ඊළඟ සැරේ අපේ ළඟට අපි නේන ක්ලයන්ට්ස් හැමදාම එනවා. ඒ නාවත් ආවත් අපි ඒ ක්ලයන්ට් ඒ වෙලාවේ නියම සර්විස් එක දීලා ඒ විතරක් නෙමෙයි යුනික් සොලිසිටර්ස්ලා කරන වැදගත්ම දේ මම හරි සතුටුයි අපේ ෆර්ම් එකේ හැමෝම ඒක කරනවා දැන් ඒ ප්‍රින්සිපල් එකක් විදියට අපි යාව දැනුවත් කරනවා. එතකොට ක්ලයන්ට් දන්නෝ මොකද වෙන්නේ කියලා මේක ගැන. සමහර වෙලාවට ක්ලයන්ට් දිනන අපිට වඩා හොඳ අදහස් ටික දවසක් යනකොට. අපි හරි ආසයි මම ඒක නිසා කියන්නේ yes කියන්න. එතකොට ඒක මාර හොඳයි. ඒක අපි ටක් ගාලා යූස් කරන්න ඕනේ. අපි කොච්චර එක්ස්පීරියන්ස් වුණත් සමහර අයිද අපි දන්නවද කාලඟද හොඳ අදහස් තියෙන්නේ කියලා. අපි ඒක කොහොම කරනවා. ඒ නිසා ඕක්ෂන් ප්‍රොපර්ටි වැඩේ හරිම හොඳ දෙයක්. හැබැයි ඒක දැනගෙන යන්න කියලා තමයි කියන්නේ. දැනගෙන යන්න කියන්නේ Taman ළඟ හොඳ දන්න සොලිසිටර් කෙනෙක් ඉන්නවා නම් එයාත් එක්ක කතා කරලා එයා දන්නව නම් ප්‍රොපර්ටි ලෝ ඒක ටික බලලා ඊට පස්සේ ඕක්ෂන් එකට ගිහිල්ලා Tamanට ඒ Tamanගේ අනාගතේ දියුණු කරගන්න පුළුවන්. කියන්නේ ඔක්ෂන් එකට යනවා නම් අර පේපර් වර්ක් ටික හරියට බලලා කියවලා යන්න ඕනේ දැනුවත් කෙනෙක්. හරියටම හරි. මොකද ඒකට මම හේතුව කියන්නම් ඕක්ෂන් වල ගොඩක් වෙලාවට දෙන්නේ ප්‍රොපර්ටි එකක් කම්ප්ලීට් කරන්න දවස් 28ක් ඇතුළත වගේ. එහෙම නැත්නම් 30ක් 28ක් දෙන්නේ. මම ළඟදී කරපු එකේ ඔය කියපු කතාවේ දවස් 14ක්. ඉතාමත් රෙයා එකක්. දවස් 14ක්. ඉතින් ඒ වගේ වෙලාවක සොලිසිටර් ක්වික් වෙන්නත් ඕනේ.
සොලිසිටර් දැනගන්න ඕනේ මේක ඩෙඩ්ලයින් එකෙන් කරගන්න. සමහර වෙලාවට සර්චස් පැක් එකේ තියෙනවා කියනකොට දන්නේ නැහැ නේ ක්ලයන්ට්ස්ලා. එක සර්ච් එකයි තියෙන්නේ. එතකොට අපි සර්ච් ඉතුරු ටිකත් කරගන්න ඕනේ. මොකද අපි ක්ලයන්ට් මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න බෑ. ලෙන්ඩර් කෙනෙක් හිටියොත් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. එතකොට මේ ලෙන්ඩර්ගේ පැත්තත් අපි ක්වික්ලි කරන්න ඕනේ. ඒ නිසා ඔයා බලන්න ඕනේ යන තැනට මම කිව්වා වගේ සබ්ජෙක්ට් එක දැනගෙනත් මදි. අපි හැමතිස්සෙම කියනවනේ මැරතන් දාවෙකට වඩා ස්ප්‍රින්ටර් කෙනෙක් ගන්නේ අපිට එකපාරට කියවෙන්නේ. ඒ නිසා ටක් ගාලා මේ වගේ කෙනෙකුත් ඕනේ නැත්තම් මේ ඩෙඩ්ලයින් එක කරගෙන තමයි එනවා. එහෙම නැතුනොත් තව කොස්ට් එකක් ඇඩ් වෙනවා. එතකොට සොලිසිටර් මොන විදියට යූස් කරයිද දන්නේ නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සොලිසිටර් ක්වික් වෙලා සොලිසිටර් තමන්ගේ මේ ප්‍රැක්ටිස් එක එක්ස්පීරියන්ස් එක දන්නවනම් එයා දන්නවා ක්ලයන්ට් කතා කරනවද මෙන්න මේ දවස් වෙනකොට මම මේ ටික කළා තියන්න ඕනේ කියලා. මොකද ක්ලයන්ට්ව ප්‍රොටෙක්ට් කරන එක තමයි පළවෙනි එක. ඔයා කිව්වොත් සල්ලි කියලා මම විශ්වාස කරනවා මම සල්ලි කියලා හිතන්නේ මට දෙවනි සැරේ. අපිට එන්නේ එතකොටයි. ඒක නිසා තමයි අපි මෙතෙක් කල් ආවේ ක්ලයන්ට්ස්ලා දෙන්නෙක්ගෙන් අද අපි ලොකු ටීම් එකක් වැඩ කරනවා. ඉතින් ඉන්දික අපි දැන් ගොඩාක් මේ බලන් ඉන්න අය දැනුවත් කළා. ඉතින් දැන් මේ බලන් ඉන්න අයටත් මටත් තියෙන ප්‍රශ්නයක් තමයි දැන් අපි දැන් අලුතෙන් ගයක් ගන්නකොට අපි දැන් ගෙට වියදම් කරනවා අමතරව දැන් අපිට හොඳ confident experience solicitor කෙනෙකුත් හම්බුනහම දැන් ඒ වැඩ ටික කරගෙන යනකොට ඒ කොස්ට් එක කොහොම වගේ වෙයිද? ඒක සාමාන්‍යයෙන් එංගලන්තේ තියෙන්නේ පුංචි වෙනස්කම් තමයි solicitors අතර. ඒ වුණත් මම හැමතිස්සෙම කියන්නේ අපි හොඳ බඩුවක් ගන්නවා නම් හොඳ සර්විස් එකක් ගන්නවා නම් කොන්ෆිඩන්ට් ලෝය කෙනෙක් ළඟට යනවා නම් එයාට සාධාරණ මුදලක් දීලා ගන්න හැකියාව තියෙන්න ඕනේ ක්ලයන්ට්. එහෙම නැතුව කවුරු හරි කිව්වොත් එහෙම ඉතාමත් අඩු මුදලක් කිව්වොත් මම හැමතිස්සෙම කියන්නේ දෙසරයක් හිතන්න අඩුවෙන් කිව්වේ ඇයි කියලා. එක්ක සබ්ජෙක්ට් එක දන්නේ නැහැ. එක්ක කරන්න දින වැඩ කොටස දන්නේ නැහැ. එක්ක නැත්තම් බිල එවනවා අන්තිමට මම මෙච්චර කරා මෙච්චර කරා කියලා. අපිට ගත්තාම කීතයි ප්‍රී හෝල්ඩ් එකට අපිට කොච්චර යනවද එස්ටිමේට් එකක් දෙතයි මෙන්න මේ ඉෂුස් ඇති වෙන්න පුළුවන් මෙන්න මේ ප්‍රමාණය කියලා. අපිට කියන්න පුළුවන්. අපි දන්නවා මොකද කියලා. ලීස් හෝල්ඩ් එකක් ගත්තොත් අපි දන්නවා ලීගල් කොස්ට් එක කොච්චරද? සර්විස් charge ඒවා කොහොමද ගෙවන්න ඕනේ ග්‍රවුන්ඩ් රෙන්ට් ඊට අමතරව තියෙනවා ලීස් හෝල්ඩ් ප්‍රොපර්ටි එකකදී notice fee එකක් දෙන්න ඕනේ. මොකද notice දෙන්න ඕනේ landlord. මොකද sell by වෙනස්. එතකොට වෙනස් වුණාම landlord නැත්නම් management companyට documents වගේ solicitor ඒ වගේ පොඩි ගණනක් යනවා. එහෙම නැතුව ගත්තොත් ඔයා මුලින්ම solicitor ගේ ගාස්තු ගෙවන්න ඕනේ legal fees කියලා. ඒකට fix fee දිනේ අපි ගොඩක් වෙලාවට fix fee යන්නේ. එතකොට client දන්නවා කීයක් අපි ගන්නවද කියලා. දෙවැනි එක disbursement කියලා යනවා. එහෙම නැත්නම් අතිරේක වියදම්. ඕවට අපිට කියන්න පුළුවන් අපි කියමු bank charges වලට යනවා. සර්ච් කරන්න සර්ච් fee එකක් යනවා. සාමාන්‍යයෙන් estimate වෙනවා අපි කියමු 300 to 500 වගේ තමයි residential වලට යන්නේ. property එකේ වටිනාකම අනුව පොඩ්ඩක් වෙනස් වෙනවා. council එකේ ගාණත් ඒවත් වෙනවා. එතකොට ඔය ටික තමයි brother. ඒකම land registry fee එකක් යනවා register කරන්න. ඒක property price එක අනුව තමයි ඒකත් charge කරන්නේ. පොඩි වෙනස්කම් දෙන එක තියෙනවා. අපි කියමු 250 to 500 එක ගාණක්. ඒ වගේ දේවල් තියෙනවා. එතකොට land registry fee එක යනවා. bank charge එක ගෙවන්න ඕනේ. solicitor එක fee එක ගෙවන්න ඕනේ. මේ ඊට පස්සේ තව මං ඉස්සෙල්ලා කිව්වා වගේ landlordටයි මේ management company leasehold property එකක් නම් ඒගොල්ලන්ට ගෙවන්න ඕන ප්‍රමාණයක් තියෙනවා. ওই දේවල් තමයි ප්‍රධාන වශයෙන් යන්නේ. ඒක නිසා solicitorsලා අතරේ ලොකු වෙනසක් නැහැ. නමුත් මං කිව්වා වගේ වැඩ දන්නේ නැති කෙනෙක් ළඟට ගියොත් ඉතාමත් අඩු මුදලකින් මේව කරන්න පුළුවන්. ඒ නිසා කවුරු හරි කිව්වොත් ඒක වැඩියෙන්ම හිතන්න. ඉතින් දැන් ඔන්න අද අපි ගොඩාක් දේවල් දැනගත්තා. මම හිතනවා ඔයත් දැනගන්න නැති කියලා. මමත් ගොඩක් දේවල් දැනගත්තා ඉන්දිකගෙන්. ඉතින් දැන් ඔන්න ඕගොල්ලෝ දැන් බලන් ඉන්නවා නම් හිතනවා ඇති මට තව ප්‍රශ්න තියෙනවායි කියලා. ඉතින් ඇත්ත දැන් අද මේ හම් වෙන පොඩි කාලෙන් ඉතින් අපිට මේ ප්‍රශ්න ඔක්කොම ටික අහන්න බෑ ඉන්දිකගෙන්. ඉතින් ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකකින් පොඩ්ඩක් දාන්න. මේ කමෙන්ට් කරලා පොඩ්ඩක් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේම ඉන්දිකව කන්ටැක්ට් කරන්න පුළුවන්. අපි මෙතනින් දාන්නම් Unix solicitors ආයතනයේ නම්බර එකයි ඔක්කොම ටික දාන්නම් මෙතනින්. එතකොට ඒ ඉන්දිකව කන්ටැක්ට් කරලා තව ප්‍රශ්න තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් කෙලින්ම ඉන්දිකගෙන් අහන්න. ඉන්දික ඉතින් පොඩ්ඩක් අපිට විස්තරයක් කිව්වොත් චන්දිවා අපි ගොඩක් වෙලාවට කතා කරේ residential property නැත්නම් leasehold freehold property. ඒ විතරක් නෙමෙයි මම පුදුම ආසාවෙන් වැඩ කරන subject එකක් තමයි commercial property. ඒ කියන්නේ commercial property කියන්නේ commercial building වෙන්න පුළුවන්. commercial building උත් auction එකෙන් ගන්න පුළුවන්. ඒකම
ඒකටත් ස්පෙෂල් නොලෙජ් එකක් ඕනේ. ඒකම ලීසෝල් shops ගන්න පුළුවන්, restaurant, cafe ඒවත් තියන දේවල් කරන්න බලන්න. ඊට පස්සේ ලීස් හරියට කියවන්න ඕනේ. ලීස් වල අඩුපාඩු තියන්න බෑ. මේ ඒවා කරෙක්ට් කරන්න ඕනේ. ඒවා මොනවා හරි තියෙනවා නම් ගන්න ඉස්සෙල්ලා මේ ඒ නිසා ඒ වගේ දෙයක් අපිට සමහර වෙලාවට පුංචි ෂොප් එකක් වෙන්න බලන්න, රිටේල් ෂොප් එකක් වෙන්න පුළුවන්, රෙස්ටොරන්ට් එකක් වෙන්න පුළුවන්, පබ් එකක් වෙන්න පුළුවන්. ඒ ඕනම දෙයක් ගන්නවා නම් යුනික් සොලිසිටර්ස්ලා රෙඩි. මොකද මේ සබ්ජෙක්ට් එක ගැන පුදුම අවබෝධයක් තියෙන්නේ. අපි දන්නවා ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් අපිට තියෙනවා. ඒක විතරක් නෙමෙයි. අපි හැමතිස්සම මම කියන දෙයක් තමයි මගේ ක්ලයන්ට් කෙනෙකුට ඔයාලා එස්ටේට් ඒජන්ට් හරි එහෙම නැත්නම් කැෆේ එකක් රෙස්ටොරන්ට් එකක් ගන්න ගිහිල්ලා ලෝය අවශ්‍ය වෙලාවට විතරක් නෙමෙයි ඊට ඉස්සෙල්ලත් අපිට කතා කරන්න මම හැමතිස්සෙම කියන්නේ. එතකොට අපෙන් අහන්න මොනවද බලන්න ඕනේ. මම මෙන්න මෙහෙම දෙයකට යන්නේ. අපි කැෆේ එකක් ගන්න ගියොත් රෙස්ටොරන්ට් එකක් ගන්න. මොකද මම උදාහරණයක් විදිහට කිව්වොත් එimhe ලීස් ගන්න ගියාම මම ක්ලයන්ට්ස් කියනවා මෙන්න මේ දේවල් බලන්න. සමහර වෙලාවට ලීස් ගන්න ගියාම shops ලීස් වල රෙස්ටොරන්ට් පබ් වල දානවා බ්‍රේක් ක්ලෝස් එකක් කියලා. උදාහරණයක් කිව්වොත් බ්‍රේක් ක්ලෝස් එක ලෑන්ඩ්ලෝඩ්ලා කරන්නේ දැන් නැත්තම් බ්‍රේක් ක්ලෝස් එක දෙන්නකටම දානවා. බ්‍රේක් ක්ලෝස් එක දෙන්නටම දැම්මම මම මගේ බිස්නස් එක දියුණු කරගෙන යනවා. වෙන කෙනෙකුට දෙන්න පුළුවන් අරගෙන වෙලා. ඒක නිසා අපි හැමතිස්සම කියන්නේ tenants only break clause. හරිද? ඒක මේක රිනිව් කරන්න පුළුවන් ලීස් එකක්. ඒ නිසා අපි මේ commercial subject එකකට පුදුම හැකියාවක් තියෙනවා. අපි දවසක් කතා කරමු. ඒක නිසා shop එකක් ගන්නකොට ඉක්මනින්ම වෙන්නත් ඕනේ. ඒක නිසා තමයි තව එකක් තමයි unique solutions ලාගේ තියෙන්නේ. ඔයා මට කිව්වොත් ඉන්දික මෙන්න මේකයි deadline එක කරලා දෙන්න පුළුවන්. අපි එක්කම priority දාලා අපේ staff එක වැඩියෙන් හරි අරගෙන අපි වාගේ ඒ දිනේට ඒ දේවල් අපි කරලා දෙන්න උත්සාහ කරනවා. ගොඩක් වෙලාවට අපි ඒක කරලා තියෙනවා. ඒ නිසා තමයි අපි කොන්ෆිඩන්ට් එකකින් මේක කතා කරන්නේ. අපේ ළඟට ක්ලයන්ට්ස් ලා ඉන්නේ. එකක් තමයි ක්වික් සර්විස් එකක් ගන්න. ඒකම අපි ඇත්ත කතා කරලා ඇත්ත කියනවා මොන හරි ඩිලේ එකක් තියෙනවා නම් මෙන්න මේ හේතුව නිසා තමයි ඩිලේ වෙන්නේ කියලා අපි ඇත්ත ඔයාලට කියනවා. ඒ නිසා ඔයාලා දන්නවා ඔයාලගේ නඩුව ගැන ඔයාලා අවබෝධයක් තියෙනවා. ඒකම ඔයාලා දන්නවා ඔයාලට කවදද ගන්න ඕනේ කිව්වහම අපි ඒකට උත්සාහ කළා. අපි ඒකට full help එකක් දීලා අපි එදාට achievement එක දානවා. එතකොට ඔයාගේ සල්ලි, ඔයාගේ ambition එක අපි පුංචි support එකක් දීලා ඔයාගේ dream එක come true කරගන්න අපි help කරනවා. ඒ help එකට අපි ඔයාලා අපිට ගෙවනවා. ඒකම අපිට සතුටුකුත් තියෙනවා මුදල් වලට අමතරව. ඉතින් ඉන්දික ගොඩාක් ස්තුතියි. ඉතින් අද අපිව දැනුවත් කළාට මේ බලන් ඉන්න අය දැනුවත් කළාට ඉතින් එහෙනම් අපි තවත් දවසක හම්බ වෙමු. තවත් දෙයකින් මේගොල්ලන්ව දැනුවත් කරන්න එහෙනම්. බොහොම ස්තුතියි චන්දිමා.